Hi, good morning. අද අපේ බැංකොක් වල 6 වෙනි දවස. මේ වෙනකොට ඔයගොල්ලෝ දකින්න ඇති ඊයේ අපි ගියා මෙහි ඉන්නවා viral TikTok එකේ ආන්ටි නිදි කියලා එක්කෙනෙක්. එයාගේ coffee shop එකට ගියා. ඊට පස්සේ Polisai coffee ගියා. ඊට පස්සේ අපි ගියා බුද්ධ golden බුද්ධ fight on බුද්ධ බලන්න. ඊට පස්සේ අපි කෙලින්ම Central World ගිහිල්ලා බඩු ටිකක් ගන්න තිබ්බා. ඒකත් ගිහිල්ලා අපි කෙලින්ම හොටෙල් එකට ඇවිල්ලා නිදාගත්තා. ඩිනර් හොටෙල් එකෙන්මයි ගත්තේ. දැන් අද අපි මේ දැන් ලෑස්ති වෙලා ටක් ගාලා ආවා බ්‍රෙක්ෆාස්ට් වලට. දැන් අපි යනවා පැය එකමාරක දුරක තියෙන මැක්ලන් රේල්වේ මාකට් එකට. ඒක ඔයගොල්ලෝ දකින්න ඇති YouTube වල ඒක ගොඩක් ෆේමස්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ කඩ මැද්දෙන් යන්නේ. ඒ ට්‍රේන් එක ඒක ඇතුලෙන් යනකොට ඒගොල්ලෝ කඩ ටික අපුල ගන්නවා. ආයිත් ඒගොල්ලෝ ගියාට පස්සේ ආයිත් ඒගොල්ලෝ කඩ ටික ඒ විදිහට සෙටප් කරනවා. අද ඒක බලන්න යනවා. ඒකෙන් පස්සේ අපි යනවා ඩැමිනොන් ෆ්ලෝටින් මාකට් එකට. මම හිතන්නේ මම කිව්වා හරි. මම නැත්තම් දාන්නම් ඒ නේම් එක පල්ලෙහැයින්. ඊට පස්සේ ෆ්ලෝටින් මාකට් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම හොටෙල් එකට එනවා. ඒක තමයි අද දවසේ ප්ලෑන් එක. ඊට පස්සේ හවස් වෙලා තව පොඩ්ඩක් බඩු ටිකක් ගන්න තියෙනවා. එහෙම වුණොත් මම මෙතන ප්ලැටිනම් ෆැෂන් මෝල් එකට යනවා. ඒ ටික තමයි අද දවසේ ප්ලෑන් එක. හරි. දිගටම එකතු වෙලා ඉන්න. මම ලස්සන වීඩියෝස් ටිකක් දාන්නම්. Hi. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මැක්ලන් රේල්වේ මාකට් එකට. දැන් වෙලාව 10යි. 11:10ට ට්‍රේන් එක මෙතනින් යනවා අපේ ගාවින්ව. මම ඒකේ වීඩියෝස් ටික ඔයගලන්ට ගේන්නම්. දැන් අපි මෙතන දිගට යන ස්ටේෂන් එක පටන් ගන්න තැනට ඇවිල්ගෙන මේ දෙපැත්තෙම කඩ තියෙනවා shopping අපිට ඕන නම් ගන්න පුළුවන් කන්න පුළුවන්. ඒ අතර පැයක් දැන් අපිට තියෙනවනේ. ඒ අතරේ අපි ඇවිදිනවා. ඊට පස්සේ ට්‍රේන් එක ගියාට පස්සේ අපි යනවා ෆ්ලෝටින් මාකට් එකට. දැන් එන්න අපිත් එක්ක යන්න. මම ඔයගලන්ට පෙන්නන්නම් ට්‍රේන් එක එනකොට. මේක මාර එක්සයිටඩ්. දැන් මේ තියෙන ඒගොල්ලන්ගේ වහල කොහොම ඒගොල්ලෝ අපුල ගන්නවා ට්‍රේන් එක එනකොට. මේ තියෙන රේල්වේ එක. මේකේ ට්‍රේන් එක යනවා. දැන් මේ shopping දෙපැත්තේ තියෙනවා. මේ ඔක්කොම වහලේ මේ ඔයගොල්ලන්ට පේනවා නේද වහලේ. මේ ඔක්කොම මේගොල්ලෝ අපුලනවා. මෙතන තමයි ස්ටේෂන් එක ඉවර වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් ඇවිල්ලා මේක තමයි බෝඩ් එක. ඊට පස්සේ අන්න අතන තමයි මාකට් එක. මේ තියෙන මේක ඇතුලෙන් අර අපි ඇවිදන් ආපු දිගට තමයි යන්නේ. දැන් අපි මේක මේ දැන් මොන හරි බොන්න ආවා. දැන් ඊට පස්සේ අපි යනවා. දැන් ඔන්න බෙල් එක ගැහුවා. දැන් මෙයාලා මේ announcement එක කරනවා. දැන් මෙයාලා කඩ ටික දැන් මේ කට්ටක් ගාලා අකුල ගන්නවා. දැන් මේ මෙයාලා කොහොම බඩු ටික අකුල ගන්නවා දැන් මේ. ด้วยความปรารถนาดีจากจังหวัดสมุทรสงคราม
Attention please. A train is now approaching the platform. For your safety, please be cautious of the train. Please stand behind the red line. Stand behind the red line. This station is a no smoking and no alcohol. รถไฟแห่งประเทศไทยและกองบัญชาการตำรวจท่องเที่ยวโดย Attention please. A train is now approaching the platform. For your safety, please be cautious of the train. Please stand behind the red line. Stand behind the red line. This station is a no smoking. 本站未禁止吸烟和你个老年人呢？ඒගොල්ලෝ ට්‍රේන් එකේ එන අය. Mixed fruit or mango? Mango. Only mango. අනේ අර අමු එකක් ගන්න පුළුවන්. No, give me this one. นี่เหรอ sour Yes. นะ sour Yeah, it doesn't matter. How much? 100 บาท 100. And got a spicy, yeah I have like a chili powder or something. yeah I have Ah, okay. Ah. ฮัลโหล mango ไหมจ๊ะ Wala may wala. Agad po naman. Nando na, yun. thank you โอเคค่ะขอบคุณค่ะสวัสดีค่ะ අපි ගත්ත මිරිස් කුඩු දාපු මේ මැංගෝ මාරහයි. අපිට තාම හම්බුනේ නැහැ මේ අර මම දැක්ක බෝට්ටුවේ මේ
මේ ඉදන් මේ ෆ්‍රයිඩ් රයිස් හදන මේ ආච්චිලා හම්බුන්නේ නැහැ තාම. දැන් මේ ඒරියා එක මාරම බිසි. මාරම බිසි. මේ පේනවා නේද බෝට්ටු මේ හැපි යන සීන් එකක් තියෙන්නේ. අයිස්ක්‍රීම් උගලක් අයිස්ක්‍රීම්. You already ate. This is in Bangkok, no? What they done? Ini. Yes, you are coming. Egg fried rice. Egg fried rice one. One, please. බෝට්ටුවේ ඉඳගෙන මෙයාලා මේ හදලා දෙනවා රයිස් එක. ෂෝක් කනේ. Very nice. දැන් එයාගේ අපි දැන් ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. පව් මේ දැන් මේ ඊට හැපැත්තේ තව ආච්චි කෙනෙක් ඇවිල්ලා මේ කසුන්ට මැංගෝ විකුණන්න හදනවා. අපි මැංගෝ දැන් කෑවා ගොඩක්. පව් ඉතින් ඒගොල්ලෝ මොකද හරි දුකයි ඒගොල්ලෝ අහන විදිහට නොගෙන ඉන්න හිතෙන්නේ නැහැ. අපි ගොඩාක් ගත්තා. දැන් අපේ බඩත් ෆුල්. ඒගොල්ලෝ කතා කරන විදිහට ගන්න නැතුව ඉන්න හිතෙන්නේ නැහැ ඒකයි. 70 baht right? Yeah. Kapun ka. අපි egg fried rice එකක් ගත්තා. මේ
අපි හොටෙල් එකට ආවා. ඊට පස්සේ දැන් හොඳටම බඩගිනි. කසුන් ගියා ජිම් එකට. මම ඕඩර් කරා ෆිෂ් ඇන්ඩ් චිප්ස්. එයාට මුකුත් එපා කිව්වා. දැන් මං කනවා. මෙහෙ තියෙනවා රෙස්ටෝරන්ට් එකක් ලංකාවේ එකක් මානෙල් ලංකා කියලා. අපි පොඩක් ඒක බලන්න ආවා. අපි ඒකේ රැයට කන්න. ඊට අමතරව එතනම තමයි අපේ ලොන්ඩ්‍රි කරන ෂොප් එක තියෙන්නේ. ඊටම එහා පැත්තේ. දැන් අපි මේකට ලොන්ඩ්‍රි දීලා අපි යනවා කන්න.